Hi guys, welcome day of Flash. ඉතින් අද මම යන්න හදන්නේ මෙන්න මේ කැම් එක ගන්න DJI Osmo Pocket 3 Creator Combo කියන කැම් එක ගන්න යන්නේ කැමරා එකකට. ඉතින් අපි ගිහිල්ලා බලමු මොකද්ද vlog එකේ වෙන්නේ කියන ඉස්සරහට කැම් එකේ ඉස්සරහට ඔයාලට බලා ගන්න පුළුවන් ඒ මම unboxing video ගිහිල්ලා අපි ගිහිල්ලා බලමු මොකද්ද වෙන්නේ කියලා. Phone number? You have the call. ඔන්න guys සුපිරිය vlog ගන්න මම අලුතින්ම ගත්ත භාණ්ඩ තමයි මේ තියෙන්නේ DJI Osmo Pocket 3 Creator Combo Pack එක තමයි මේ තියෙන්නේ. ඉතින් අපි මේක unbox කරලා බලමු මොනවද මේක ඇතුලේ තියෙන්නේ කරන්න යන්නේ. අපි බලමු unbox කරලා මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මෙන්න මේම තමයි තියෙන්නේ පැක් කරලා. ඉතින් කමු මෙතන මුලින්ම තියෙනවා මෙන්න මේ විදිහට මම හිතන්නේ මේ පවුච් එක. මේක තමයි කැම් එක ඔක්කොම ටික මේක ඇතුලේ තමයි තියෙන. අපි ඒක බලමු පස්සේ. අනිත් තියෙන්නේ මොනවද කියලා බලමු. ඉතින් තියෙනවා මේ විදිහට ඉන්ට්‍රොඩක්ෂන් එක දෙන කොලස් ටික දෙනවා. පස්සේ මෙතන තව තියෙනවා මේ තියෙන්නේ කේසින් එක. මේ කේසින් එක තියෙන්නේ මේ ටික තමයි මෙතන මේ තියෙන්නේ. හරි අපි බලමු මේකේ ඇතුලේ තියෙන්නේ මොනවද කියලා විස්තර ටික අපි බලමු. හරි මෙතනින් මේ විදිහට තියෙනවා කැම් එක අපිට. ඉතින් හරි අපි ඒක මෙතනින් මේ ඔන්න මෙතන මේ කේසින් එක අපි මෙහෙම අයින් කරමු. ඉතින් අපිට ලෑන් එජ් එක දාන්න දිනවා. ඉංග්‍රීසි දාලා අපි ටික සෙටප් කරගමු. ඔයාලා බලා ගන්න පුළුවන් මේ විදිහට සිට් වෙනවා. හරි අපි ඊටු ටික බලමු මොනවද තියෙන්නේ කියලා දගන් මේ ටිකේ මම මේ අනිත් ටික පස්සේ පෙන්නන්නම්. කොම්බෝ පැක් එකට මේ ඔක්කොම ටික හම්බ වෙනවා. ඉතින් ඔයාලට මේ තියෙන්නේ බැටරිය. ඊට පස්සේ මයික් එකක් හම්බ වෙනවා DJI ලගේ. ඔයාලට බලා ගන්න. හරි අපි දැන් මේකට SD කාඩ් එක දාලා බලමු. කාඩ් එක එතනින් දාලා ගන්න කියලා තියෙනවා. හරි අපි දැන් චිප් එක මේකට දාමු.
හරි චිප් එක දැම්මා. කැම් එක ඔන්න වුණා. මේ විදිහට තමයි මේකේ ඉන්ටර්ෆේස් එක පේන්නේ තියෙන ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉස්සරහට මගේ vlogs මෙන්න මේකෙන් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් මේක ක්ලෝස් කරමු. මේකට අපිට මේක මේ විදිහට මවුන්ට් කරන්න පුළුවන්. මේ බැටරියක් තියෙන අපිට සාමාන්‍ය මේක charge කරලා හදිස්සියේ හරි බැටරිය නැති වුණොත් මේකෙන් charge කරගන්න පුළුවන්. මේක මේ නිකම් මෙහෙම ගැහුවම හරියට අපිට මේක ආයෙත් අයින් කරන්න ඕන නම් මේක ක්ලික් කරා එහෙම ගත්තම හරි. ඊට පස්සේ මෙතනින් තියෙනවා අපිට තව මේ එකක් දාන්න. ඒක තමයි මේකට අර අපි සාමාන්‍ය ස්ටෑන්ඩ් එක වගේ කොහේ හරි යනකොට තියෙන එක තමයි මේ තියෙන්නේ. හරි මේක සාමාන්‍ය අපිට මෙහෙම දීප්පා. මේ තැනකින් තියලා අපිට ඕන නම් ස්ටෑන්ඩ් එක දීලා වීඩියෝ කරන්න පුළුවන්. හරි දැන් අපි යමු කන්න. එහෙනම් දැන් හොඳටම බඩගිනි. ඉස්සරහට වල මේකෙන් දැන් මගේ vlog ඔක්කොම බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් අපි බලමු මේ කොහොමද quality එක කියලා. ඔයාලට වීඩියෝ ගන්නම තමයි අපි මම මේක ගත්තේ. හරි අපි එහෙනම් ගිහිල්ලා කන දැනෙන් හම්බෙයි. හරි එහෙනම් අදට vlog එක මෙතනින් ඉවරයි. අපේ අලුත් vlog එකකින් හම්බෙමු.